ඔන්න ඉතින් දුප්පත් අපි දවසේ වේල හොයා ගන්න මෙන්න මේ විදිහට දළු කඩනවා. ඉතින් දළු කිලෝ එකකට රුපියල් 50ක් දෙනවා. ඉතින් ඒ vlog එක තමයි මගේ යාළුවන්ට බලන්න මං අද අරගෙන ආවේ. දළු කඩනවා කියන එකත් ලේසි නෑ යාළුවනේ. ගොඩක් අමාරු වැඩක්. ඒක දළු කඩන අය දන්නවා. ඒ වගේම තේ තියන අය දන්නවා. ඉතින් අපි මෙන්න මේ විදිහට අපේ මේ මුදලාලිගේ වත්තේ මෙන්න මේ විදිහට දළු කඩනවා. ඉතින් කිලෝ එකට රුපියල් 50යි හම්බ වෙන්නේ. ඉතින් දවසේම කැඩුවොතින් මට නම් දළු කිලෝ 20ක් විතර කඩා ගන්න පුළුවන්. ඉතින් එතකොට දවසේ වේල් තුන කන්න සල්ලි හොයාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි. ඉතින් මේක ලොකු කට්ටක්. මොකද කූඩල්ලෝ ඉන්නවා. වැස්ස දවසට වැඩි. ඊට පස්සේ අවුව. මේ හැමදේම අවුව වැස්ස පින්න හැම දෙයකටම ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්න ඕනේ. මේ දළු කඩන කෙනෙකුට ඕන කට්ටක් කන්න පුළුවන් යාළුවනේ. ඒකත් කියන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ අවුවත් වැටිලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් දළු කඩන්නේ. තව අය කඩනවා යාළුවනේ. මෙන්න මේ විදිහට. ඉතින් මේ අපේ අම්මා මෙන්න මේ විදිහට අම්මත් දළු කඩනවා. ඉතින් අම්මගෙන් තමයි මම දළු කඩන්නේ ඉගෙන ගත්තේ. මේක ඉතින් අර පොඩි දළු ටික තමයි කඩන්නේ. ලොකු කොළ ඒව ගන්නෙ නැහැ. දළු කියන හරිය විතරයි යාළුවනේ කඩන්නේ. කොළ හරිය කඩන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට දළු ටිකක් කඩාගෙන දැන් මෙන්න මේ විදිහට මං එනවා. ඇවිල්ලා ඊට පස්සේ ඒක දළු ගොඩට මෙන්න මේ වගේ හලනවා. පේනවනේ. ඊට පස්සේ දැන් 10ට විතර ඇති තේ ටිකක් බොන්න ලෑස්ති උනේ. අනිත් අය රොටි කාලා තමයි තේ බොන්නේ. මම ආද අලුව කෑල්ලක් එවලා තිබුණා. අලුව කෑලි 4-5ක් ඒකෙන් කෑල්ලක් කාලා තමයි කහට ටිකක් බොන්න ලෑස්ති කළේ. මම එච්චර රොටි කන්න කැමති නෑ යාළුවනේ. ගොඩක් පිටි තියෙනවනේ. ඒ පිටි කෑම වලට මම එච්චර කැමති නෑ. ඉතින් මෙන්න මේ විදිහට උණුයි තේ එකත් හොඳටම ඒකත් ඉතින් කාලා බොනවා. ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට අපි දළු කිරා ගන්නවා තමයි ඔයාලා මේ දකින්නේ. හවසට සල්ලි ගන්න මේ විදිහට කිරලා යාලට යවන්න ඕනි.